හායි මම ගෝසිත අද මම මාළු මිරිස් රසටම හදන විදිහක් අරගෙන යාවේ ගෙදරට නෑදෑයෙක් අමුත් එක්ක ආවහම මත්මේසෙට ගොඩක් රසට පිළිගන්වන්න පුළුවන් රෙසිපි එකක් තමයි මේක. ඉතින් වැඩි වැඩ නිකුත්ම නැතුව හරිම ලේසියෙන් පහසුවෙන් මේක හදාගන්නත් පුළුවන් ඔයාලට. අපි එහෙනම් බලමු මේක හදන විදිය දැන්. මම අද මේක හදන්නේ මාළු මිරිස් කරල් 6කින් 7කින් වගේ. මේ මාළු මිරිස් කරල් ටික මැද්දෙන් පලාගෙන ඇතුලේ තියෙන ඇට ටික මම ඉවත් කරගෙන තියෙන්නේ. ඔයාලා සැරට කන්න කැමති නම් මේ ඇට ටික තියාගන්නත් පුළුවන්. දැන් අපි මේකේ මැද්දට දාන්න අවශ්‍ය වෙන පිරවුම හදාගමු. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැඳි දෙකක් දාගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට මම අබ ඇට වලින් තේ හැන්දක් එකතු කරගන්නවා. අබ ඇට ටිකක් උකුරගෙන එනකොට මේ වගේ කපාගත්ත ලූණු ගෙඩි දෙකක් එකතු කරගන්නවා. දැන් මේ ටික අපි ෆ්‍රයි කරගමු විනාඩි දෙකක් වගේ. ඊළඟට මම මේකේ රස වැඩි වෙන්න මේ වගේ පොඩියට කපාගත්ත උම්බලකඩ වලින් මේස හැඳි 3ක් විතර එකතු කරගන්නවා. ඒ වගේම කරපිංච ස්වල්පෙකුත් එකතු කරනවා. දැන් ආයෙත් විනාඩියක් විතර මේ ටික හොඳට මික්ස් කරගමු. ඊළඟට මම කපාගත්ත අමු මිරිස් කරල් දෙකක් එකතු කරනවා. කහ කුඩු වලිනුත් තේ හැඳි කාලක් විතර එකතු කරගන්නවා. ඒ වගේම කෑලි මිරිස් වලින් තේ හැඳි දෙකක් එකතු කරනවා මම. තව ලුණු තේ හැන්දක් මම එකතු කරනවා මේකට. දැන් අපි මේ ටික විනාඩියක් දෙකක් විතර හොඳට මික්ස් කරගමු. ඊළඟට පියනෙන් වහලා මම මේ ටික තවත් විනාඩි 3ක් විතර ටෙම්පරාදු කරගන්නවා. පියන වහලා පිසගත්තාම තමයි මේ ලුණු ටික හොඳට තැම්බෙන්නේ. මම දැන් පියන ඇරලා පොඩ්ඩක් මික්ස් කරගෙන ලිපෙන් බාගන්නවා. ඊළඟට තියෙන්නේ අපිට මේ පිරවුම මාළු මිරිස් කරල් වලට පුරව ගන්නයි. ඒකට මම මාළු මිරිස් කරලක් අරගෙන අපි හදාගත්ත පිරවුම මේ මාළු මිරිස් කරලට මේ වගේ පුරව ගන්නවා. හරි ඔයාලත් මේ වගේ මාළු මිරිස් කරල් ඔක්කොම ටික පුරව ගන්න. ඊළඟට මම ඇතිලියක් ලිපේ තියලා මේ මාළු මිරිස් කරල් ටික මේ වගේ තියාගන්නවා. මේ පිරවුම උඩට හිටින විදිහට තමයි අපි මේ මාළු මිරිස් කරල් ටික ඇතිලියේ තියාගන්න ඕනි. ඊළඟට මම මේ ඇතිලියට පොල් කිරි කප් භාගයක් එකතු කරනවා. ඒ වගේම කහ කුඩු වලින් තේ හැඳි කාලක් වගේ එකතු කරනවා. තව ලුණුත් තේ හැඳි භාගයක් වගේ මේකට දානවා. ඊළඟට මම මේක පොඩ්ඩක් වගේ මික්ස් කරගන්නවා. දැන් ගින්දර අඩු කරලා මේක පියනෙන් වහලා මම විනාඩි 5ක් 6ක් වගේ හොඳට පිස ගන්නවා. මේ තියෙන්නේ විනාඩි 5කට විතර පස්සේ. දැන් නම් හොඳටම කිරි ටික හිඳිලා තියෙන්නේ. ඔන්න අපි එහෙනම් මේ මාළු මිරිස් රෙසිපි එකත් හදලා ඉවරයි. ඉතින් මං කලින් කිව්වා වගේම ඔයාලට මේක හදන්න හරිම ලේසි පහසු රෙසිපි එකක්. මාළු මිරිස් කන්න සමහර අය අකමැති වුණාට මේ වගේ හදලා දුන්නොත් එයාලත් ආසාවෙන් කන රෙසිපි එකක් තමයි මේක. අන්න ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලා මේක සේව් කරලා තියාගන්න. මේ තියෙන්නේ මේක හදන්න ගිය සියලුම ද්‍රව්‍ය ටික. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් මගේ මේ වීඩියෝ එකත් බලන්න.